welcome to my YouTube channel. ඉතින් අද අරන් ආව වීඩියෝ එක තමයි මේ අපි පිටකොටුවේ ගියා පොඩි يعني ඒවා මේවා ගන්න තමයි ගියේ කොහොමත්. ඒ අරන් එද්දී අපිට මේ චොක්ලට් කඩේකට යනවා කියලා හිතියා. මොකද මම කලිනුත් 4 සැරයක් විතර ගිහින් තියෙනවා. මම අර එහෙම ඉස්සර පිටකොටුවට ඇවිල්ලා ගෙදර එනකොට එහෙම මේ ගිහින් තියෙනවා. ඉතින් කී සතිය වගේ ගියේ. ඉතින් මේ ඒකේ චොක්ලට් ටිකක් තිබ්බා. ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන හින්දා අපි ඒවට කෑවෙත් නැහැ. ටික ටිකක් නෑ පොඩි පොඩි චොක්ලට් වගේක් තියෙන්නේ. මම ආසේවල එක තුනක් ගත්තේ. මෙතන තියෙනවා 3085ක චොක්ලට් එච්චර ගන්න. අපි වෙන කඩේකට ගත්ත පොඩි පොඩි 4000ක වගේ තියෙන චොක්ලට්. මෙතනින් 3000ක් ගත්තා. ඒ කඩේ නම් මතක නැහැ කියලා. ඒකත් පිටකොටුවේ තියෙන්නේ මොකද කියන්නේ? මම දාන්නම් ඒක මම වෙන වීඩියෝ එකක් දාන්නම් මේ වීඩියෝ එකට ඇටච් කරන්න බලමු. නැත්නම් පිටකොටුවේ ගිහිල්ලා ගත්ත වෙන ඒවාත් තිබ්බා පර්ෆියුම් නම් ඒ ටික මම වෙනම වීඩියෝ එකකින් ගේන්න හිතන් ඉන්නවා. මේ ඒකට මොකද මේ තව දේවල් තුනක් ඇඩ් කරන්න තියෙන හින්දා එහෙනම් මම හිතුවා මේක වෙනම ගන්නවා කියලා. මම ඉතින් ඉස්සරහ නිකන් පෙන්නන්නම් අපි try කරලා බලමු. මේක නාව ගන්න. मेरे प्राइसेस කියන්නම් කියා ගන්න. මේක තව තුනක් තිබ්බා. හරි. හරාර කන්ට පාපයි. එපා. මේ දෙක අපිට නම්ලේ හම්බෙන්නේ. මිල්කි බා. මිල්කි බා. මේ වල එකක් තියෙනවා. මේක මේ දූරියන් කන්න කැමති අයට එන්න හොඳයි. හරි අපි කලමු. මේක මික්ස් එකක්. මෙතන තියෙනවා නට්ස් වර්ග ටිකක් ඒ මික්ස් එකක්. අපි ඒක try කරලා බලමු. තව එකක් තමයි අපි දැස්සේ දෙමියගෙන ගිහිල්ලා බර්ගර්ස් වගේ ගෙනාවේ අද ගෙනාවේ. ඒක නම් මතක නැහැ. මම වීඩියෝ එක දාන්න. ඒකේ නම මේ Shimas හත් මතක නැහැ. මම ඒක දාන්න මේ ෆොටෝ එකක් තියෙනවා. ඒක මම දානවා ඔයාලට මේ ස්ක්‍රීන් එකේ. මේ බර්ගර්ස් තුනක් ගත්තා. රහත් දාන්න. ඉතින් එන්න අපි කාලා අපි බලමු. මේක බර්ගර් එකක් උනේ රුපියල් 350. මොකක්ද පටන් ගන්න? හරි. මේක හරිනේ. මේ කීයද උනේ? මේක දාලා තියෙන 250 ඩිස්කවුන්ට් වගේ හම්බ වෙනවා. ඉතින් තියෙන දේ මම කිව්වද? නෑ. කිව්වද? කඩේ තියෙන්නේ ඕල්කට් මාවතේ. ඕල්කට් මාවතේ. ඒ කියන්නේ මේක ලේසි අර 120 බස් හෝල්ඩ් එකේ තියෙන පිටකොටුවේ. අන්න එතන 120 බස් හෝල්ඩ් එකේ චුට්ටි දුරක් ඉස්සරහට ගියාට පස්සේ CTV ස්ටෑන්ඩ් එක ඉස්සරහම වගේ තියෙනවා. ඔව් CTV ස්ටෑන්ඩ් ඉස්සරහ වගේම තමයි තියෙන්නේ. මේකේ නම ඇවිල්ලා AR Sweet Mall. AR Sweet Mall. ඒකට ගිහින් බලන්න. ඒක නේද ඊටු කොළ වගේ දාලා තියෙන අතට යන්න. හරි අපි කමු. අරි ලාඛා බලමු රිවිව් එක ග්‍රයි මේකට කීයක් දෙනවද රේට් එක? ඒක අපිට 8 out of 10 වගේ දෙන්න පුළුවන්. මේක අර ඩාර්ක් චොකලට් නේ. ඔව් ග්‍රයි. ඒක අර පිත්ත ටේස්ට් එකත් එක්ක රසයි ඒක. මේක අපි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද ඒක නම? මම පෙන් රසත් නැහැ. තමා ඒක ඩාර්ක් චොකලට් එක. මේක කැලරිස් ගන්න තියෙනවා. 487ක් වෙන කිලෝ කැලරිස්. අර පිරව. මේකෙන් මම චොකලට් මම රහයි කියලා ගත්තා. අතන මේක රහයි. දෙක පැත්තකින් දියු. ඊළඟට අපි try කරමු. මොකක්ද try කරන්නේ? අපි මේක try කරමු. මේක නම් මම කොහොමද ආසයි. දෙකක් තියෙනවා. ඉවරයි මම. හරි මේකට කීයක් දෙනවා?
මම මේකට කැමති ඉන්න මන් දහින්ද. sugar taste එක වැඩි. අහයි. ඒක අර chocolate taste එකට වඩා අපි nuts වගේ. තේන්නේ නිකන් අර බලමු මේ කොකෝමෝ කියලා කරා. අපේ විසක් විතර වැටෙනවා. මේ ඒක අර එක මේ චුටි ඩිසයින් වගේ තියෙනවා. එකම එක තියෙන්නේ නැහැ. එකම එක තියෙන්නේ. මේක උනේ රුපියල් 75යි. 75යි. අර මේක 500යිනේ නේ? මේක තනින් කලින්නේ. ඒක ඇතුලේ චොක්ලට් තියෙනවා. ඒකට පොඩි ජැම් බිස්කට් රහයි කරනවා. ඒකටම අටක් වගේ. අවුල නැහැ ෂේප් එකේ රහයි. හරි. අපි දෙකිය try කරා. ඊළඟට අපි try කරමු පොඩි ඒක අන්තිමට. ඕකේ කමින් සර් එකක් නේ. සෙසර් එක. එන මේක පිට්සා. ඒ ගමී කන කිට් කැට්. කිට් කැට් එක try කරන්න දෙයක් නැහැ නේ ළමයි කිට් කැට්. මේක. මොකද? මේක ඇවිල්ලා 120මද? 120යි කියලා ගහලා තියෙනවා. මම හිතන්නේ 110ක වගේ ඔඩි අඩුව යොක් කරනවා. අර කැවිලා 75යි. 75 එක ෂෝක් වෙයි ගොඩක් නෑ 10ක් වගේ තියෙන අපරාධයක් වගේ. එන විදිහට රුපියල් 75ට දැන් මුකුත් කරන්න බෑ. ඔව්. කැඩුණා පොඩ්ඩක්. ඒක නේ චොක්ලට්ම වගේ නිකන්. chocolate fingers වගේ. පැගිලා. ඒක. ඒක මට සෙට් නෑ. ඒක ඇතුළේ soft පැගිලා soft නෙමෙයි. පිංග්ලා වගේ. පිංග්ලා නෙමෙයි මම හිතන්නේ. පැගිලා වගේ. ඒ හැටි දන්නේ මම මෙයා පිළිතුරක්. ඒකට මම දෙකයි. දෙකක්. මේක නම් අපිට නිකන් අමුනේ. මිල්කි බා ඒවා. මිල්කි බා වල. කොටස නැත. කෝ මල මොකද මේ බලන්නේ ඉතින්? ඉක්මනට. ඉතින් ඔයාලා යන්න අනිවාර්යෙන් මේ කඩේට ඉතින් අනිවාර්යෙන් ලේසි ඔයාගෙන අර පිටකොටු වගේ ඇතුළටම යන්න ඕනේ නැහැ. 120 බස් ළඟ තියෙන හින්දා ලේසි ඉතින් හොයාගන්න. අනිවාර්යෙන් යන්න. ආ මේ චොකලට් එක. මොකද ඒක තියෙන්නේ? white chocolate එක. ප්ලේ කියලා තියෙනවා. ප්ලේ කරන්න. ඒක නෙමෙයි මොකක්ද කියලා තියෙන්නේ. ප්ලේ තමයි. ආ මේක වෙන මොකක්ද යා? අකුරු ටික ගලපන්න තියෙනවා. ප්ලේ කියන එක තමයි. අකුරු ටික මේ කන්නයි. අකුරු ටික කඩලා ගලපන්න. චූටි බබෙට් එහෙම හොඳයිද? එක්ක. ගලප ගන්න පුළුවන්. අපේ අම්මා නම් ආසයි. white chocolate. නෑ ලොකු රසන. ආ ලොකුයි ඒක. ඇතුළේ මොනවද තියෙන්නේ? කර්මල් ඇති. ඒක දෙන්නේ නිකන් අර මාස් එකේ වගේ. ඒක ඒ වගේ තමයි. රස නෑ. අම්මට හොඳයි මේක. ඒක නම් දාගෙන හොතයි. කොහොම ඔයා. ඒක white chocolate එක අම්මට. මම white chocolate එක ආස නැහැ. හරි ඊළඟට අපි මොකද කරන්නේ? මේක
මේක ගමි එකක්. මේ පිට්සා එකක් වගේ එන්නේ. මේක මම කාලේ තියෙන මැලේසියාවල. මේක රුපියල් 200. ඒ වගේ ගණන් තමයි. 200. අනේ මේ කලර. රුපියල් 200ක් වුණේ. ඒක පොඩි ආතල්ලයක්. පොඩි චිල්. ඒක නිකන් අර මේවා දැකලා තියෙන අර විකුණන්න තියෙන අර මේ TikTok එකේ ගද්දරෝ ඒක ජුජුබ් සගේ. හරියට මේවද? රසයි. ඒකට වෙනස්නේ. ඒකටත් 8 වගේ දෙනවා. මේකට මම කිව්වේ නෑ. මේකට කීයක් දෙනවද? අපෝ 10 ඊටත් අඩු මිසක් ඒක රස නෑ. මේක රස නෑ. හරි ඊට පස්සේ මොනවා මේක වෙන්නේ මේක නම් හොඳයි. මේක දූරියන් කන අයට මරු. දූරියන් ලවස්ලට නියමයි. රුපියල් 15ක් වුණා. 15ට නම් පාඩු. රුපියල් 10කට වගේ ඕකේ. ඔව්. දූරියන් වලට ගොඩක් කැමති කෙනෙක්ට 15ටත් පාන්නේ. මේ කලින් টොප් එක මේට වඩා වෙනස් වෙලා තිබ්බේ. දැන් මේක weight ටිකක් වෙනස්. හැබැයි මේක රහත් වැඩි වෙලා. කියන්නේ දූරියන් ස්මෙල් එකක් හොඳට තියෙනවා. ඒකත් දැනෙනවා ඒ ස්මෙල් එක. ඒ විදිහට. ඔව්. අයි කද්දියු. කද්දියු කියන්නේ. අපි කඩෙන් මේ එකක් කාලා බැලුවා කොහොමද කියලා බලන්න. එතකොට එතන හිටිය මිනිස්සෙක් කිව්වා දූරියන් තියනවද කියලා. අනිමේ ඔකලද කොරට පෙන්නන්න තියෙන විදිය ඇතුළ එකකින් ගත්ත ගොඩක් තොපේ කාලේ ඉතුරු කාලෙම ඉවරයි දැන් 4 ඒක තාමද දෙන්න අතුරේ ඒ පෙන්නන්නේ නෑ ඔදි ඒක කන්න බෑ කන්න බෑ පොඩක් දත් යත්තේ හරි අපි ඊළඟට කමු මෙන්න මේක අපි රිවිව් වීඩියෝ එකක් කරනවා අපි මේක කවු ඔක්කොටම කතුරු ඉතින් මම කාට කරනවා කොහොමද අපි ඒක try කරලා බලමු මේක ඉන්දියන් මැජික් මසාලා කියලා එක. මේකේ වර්ග ගොඩක් තියෙනවානේ. මේක ඉන්දියන් මසාලා මම try කරලා නැහැ ඒකින්ද අරගන්න බැලුවා. දැන් බාබිකියු වගේ. අවුලනේ. මම රුපියල් 150. 150ක් වුණාට වෙනවා. කියන්නේ චුට්ටාවේ. ඒක ග්‍රෑම් ගාන ගහලා ඉතින් ඒක 150. ග්‍රෑම් 35 තියෙනවා. නෑ අවුලන්නේ. මේ අර ඉතින් මම කොහොමද ලකුණු 10න් 10ම දෙනවා මේ වගේ. මම 9. අර සෝල්ට් එක රහයි විතර. අන්දි මේක තියෙන්නේ අර මොකද මේක තියෙනනේ ලොකු. ඒ කාලේ මේකම පැනලා හයි ලොකුට ගන්න. මේක ඇවිල්ලා මේ අර නක්ස් වර්ග ටික මේ කඩනම් මේ හතරක් මේ අපි try කරලා බලමු ටිකක්. මේකේ තියෙන ආමන් නනමනම් හේසරඩුත් තියෙනවා. මේක තියෙනවා. මේක නා trans fat නෑ. trans fat free. fat නෑ. fat තියෙනවා trans fat නෑ. cholesterol zero.
මේක උනේ කීයද 1400. දස්සාර්ථය. නෝ මේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක මම කියන්නේ. ඒ කඩේ ළඟදිම ඩුබායි චොක්ලට් එනවා කියලා. මනම් ගොඩක් තියෙනවා. එන මොනවාද මේ නම් ජම්බෝ නට් නිකන් ජම්බෝ පීනට්. හරි අන්තිම එක මේකට අපි දෙනවා වෙන මාසෙයි බහන් 10ක්. මෙයා හොඳට ඇවිල්දන් කනවා. බොහොම අරුවෙන් ඒක ඕපන් කරගන්න. තව ටිකක්. ඔක උනේ කීයද? මේක ඇත්තටම 200 නෑ. 260යි 260යි. මේ කලරද? නියපු තුනේම නියපු කාලේ. මේ අතන් මෙතන ඉන්න. මගේ නම් කාලෙ මේ තුනේ කපලා. අනේ ඒකට පොඩි පරිශ්‍රමයක් දෙන්න වෙනවා. තව එකක් තියෙනවා බලන්න. තව පැකින් දෙකක් තියෙන එක හොඳ හැටි. බෑ 100ක් දුකද මේ කියලා. 100 නෙමෙයි 200යි. 260යි. 260යි? ඔව්. උපයි. මේක රුපියල් 260යි. කල්. gift එකකට දෙන්න පැකින් එක එන අමාරුයි කඩන්න. කතුරක් ඕනේ මම දැන් කතුරු තිබෙන්නේ අපි කොහොමද ගැඩුවා. මේ අපි කලබල. චොක්ලට් බිස්කට් වගේ නේ. ඒ වගේ. හරියට චොක්ලට් බිස්කට් වගේ. මොකද චොක්ලට් බිස්කට් වගේ. නම විතරයි. හරි. අපි දැන් ගෙනාවු බර්ගර් try කරමු. අර ටික දැන් ඉවරයි. අපි එච්චර ගත්තේ නෑ. ওই ටික තමයි අපි මේ ගත්තේ. ගිහිල්ලා මම ඉතින් try කරේ නෑ කිට් කැට් එක. අනිත් ඔක්කොම කරන්නේ. ඔය තාප ආසම එක මෙන්න මේ. මේක තමයි රසම එක. තව ගොඩක් වර්ග තියෙනවා එතන මේ ගිහිල්ලා බලන්න පුළුවන්. ලස්සන ගමීස් වරම් අනනම් ගොඩක් තියෙනවා රහ කොහමද දන්නේ? ලස්සනයි. මෙන්න මේක තියෙන මෙන්න මේ විදිහට. මේක වුණේ රුපියල් 350යි. හොරණ පීසා හට් එකේ ඉස්සරහා තමයි තියෙන්නේ. හොරණ ඉන්න අයට යන්න පුළුවන්. අකි කෙනෙක් තමයි ඉන්නේ. අකි කෙනෙක් ඉන්නේ මාළි කෙනෙක් තමයි බර්ගර් එක හදන්නේ. අපි try කරමු. තුල්න වැඩි දේවල් නෑ. වැඩි දේවල් නෑ තමයි. මොකොත් නෑ පිටින් නැති නෝ තක්කාලි. පොළොන් අනියන් තියෙනවා. තුංග අනියන්. මේක තියන්න මම ෆ්‍රයි කරපු චිකන් නේ. චිකන් තියෙනවා. චිකන් ෆ්‍රයි කරලා ෆ්‍රයි කරපු මයෝනි තියෙනවා. ඒක තමයි තියෙන්නේ. හැබැයි ෂේප් එක 350 නේ. ෂේප්ද නැද්ද? මම මේකට දෙනවා 10න්. හතක්.
විතර දෙන්න. හරි. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි මෙතනින්. අප්පච්චි අද වගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. එතකම් මාව subscribe කරලා නැති හැමෝම මාව ඉක්මනටම subscribe කරගෙන එන්න. ඒ වගේම මේ චොකලට් පෙරේතයන්ට එහෙම පෙරේතියන්ට එහෙම මේක share කරන්න. මොකද මේ කඩේ තියෙන්නේ ගොඩක් ලේසි හොයාගන්න. ඒක 120 බස් ළඟමයි මේ කඩේ තියෙන්නේ. ඒ නිසා ඉතින් try කරලා බලන්න. තව රාමෙන් වර්ගයක් තිබ්බ ගොඩාරියක් මොකද මේ ඩුබායි චොකලට් උත් එනවා කියපු කතාවක් කිව්වා ඒකේ ඉන්න අය. හරි ඒක හොඳ කස්ටමර්ස් මේ සර්විස් එකක් තියෙනවා නේද? අහින්දා ගිහිල්ලා බලන්න ඔයාලා. එහෙනම් අතට ගිහින් එන්න. බයි.